අද මම කතා කරන්නේ බොහොම මිහිරි ගීතයක් ගැන. මේක චිත්‍රපටි ගීතයක්. චිත්‍රපටියේ නම තමයි මංගල තෑග්ග. මේ ගීතය තමයි එක යායේ කකා වැටි එකා වගේ එක සිටි කියන ගීතය. මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. පිරිමි ගායකයින් 3 දෙනෙක් එකට ගායනා කරන ගීතයක් තමයි මේක. මේ වගේ ගීත අපේ සිංහල ගීත ලෝකයේ තුල බොහොම අල්පයි. මේක සුවිශේෂී ගීතයක් වන්නේ ඒ නිසා. බොහොම දක්ෂ ප්‍රවීණ ගායකින් 3 දෙනෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. විශාරද සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර. මේ ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන. මේ ගීතේ පදමාලාව ප්‍රේමකීර්තිද අල්විස්. දැන් ඔන්න ප්‍රේමකීර්තිද අල්විස් කියන්නේ කවුද කියලා මම අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැනේ. මේ ගීතය ගැන කතා කරනකොට ඒ ප්‍රේමකීර්තිද අල්විස්ගේ තියෙන සුවිශේෂී හැකියාව ගැන අපිට නොකියාම බෑ. ඒ තමයි ඔහු කොයිතරම් ගීත ලියා තියෙනවද කියන එකට අමතරව ඔහු තමයි ගීත රචකයින් අතර උපහාස ගීත රචනයේ සක්විති හැටියට හඳුන්වන්න පුළුවන් පුද්ගලයා. තවත් මේ රටේ බොහෝම දක්ෂ ගීත රචකයෝ ඉන්නවා. නමුත් ප්‍රේමකීර්ති වගේ සංඛ්‍යාත්මකව උපහාස ගීත වුන් රචනා කළේ නැහැ. දැන් මේකට තියෙන හොඳම උදාහරණය තමයි ඔබ පොඩ්ඩක් බලන්න අපේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන ප්‍රෙඩී සිල්වා ගායනා කරලා තියෙන ගීත. වැඩි හරියක්ම ඔහුට ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති අල්විස්. මේ ගීත ගොන්න අරන් බැලුවාම තේරෙනවා ප්‍රේමකීර්ති අල්විස් උපහාස ගීත කොච්චර ලියලා තියෙනවද? මේ උපහාස ගීත රචනයේ ඔය කොච්චර සමර්ථයේද කියලා. ඒ උදාහරණයම හොඳටම ඇති ප්‍රේමකීර්තිද අල්විස් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න සහ හඳුන්වා දෙන්න. දැන් මංගල තෑග්ග චිත්‍රපටයේ එන එක යායේ කකා වැටි කියන ගීතයත් මෙන්න මේ වගේ උපහාස රසයෙන් පිරුණු ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතයෙන් විවාහය නැත්නම් කසාදය කියන කාරණාව තමයි උපහාසයෙන් යුතුව අපූර්වට ඔහු විස්තර කරන්නේ. ඊට ඉස්සෙල්ලා මේ වගේ ගීතයක් මේ මංගල තෑග්ග චිත්‍රපටයට එකතු කරන්න හේතුවක් තියෙන්න eBay. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න එපාය. දැන් මේ චිත්‍රපටයේ කතා සාරාංශය ගත්තොත් මෙහෙමයි. දැන් චිත්‍රපටයේ කතාවක් අනුවනේ චිත්‍රපටයට ගැළපෙන අනුරූපවනේ ගීත රචකයෝ ගීත ලියන්නේ. දැන් මංගල තෑග්ග චිත්‍රපටයේ කතා සාරාංශය ගත්තොත් තමන්ගේ යාළුවා විවාහ වෙන අවස්ථාවේ ඊට කලින් දවසේ ඔහු වෙනුවෙන් සාදයක් පවත්වන්න අනෙක් යාළුවෝ 3 දෙනෙක් තීරණය කරනවා. දැන් මේ පාටිය අපි හඳුන්වන්නේ Bachelor's Last Night Party කියලා. මේක මේ බොහෝ වෙලාවට බටහිර රටවල වල තියෙන බොහොම චාරිත්‍රයක්, බොහොම ප්‍රචලිත. දැන් මේක අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ යාළුවා හෙට විවාහ වෙනවා නම් අනෙක් යාළුවෝ ටික ඔහු වෙනුවෙන් කලින් දවසේ ඔහු වෙනුවෙන් පවත්වන සාදය. මේකට තව දේවල් එකතු වෙනවා චිත්‍රපටයේ හැටියට. ඊට පස්සේ උට ඒ කාන්තාවක් එහෙම මුණ ගැස්සන ඒ වගේ කාරණා තියෙනවා. මේක මේ කෑමෙන් බීමෙන් පවණක්ම සන්තරපණය වෙන සාදයක් වෙන්නේ නැහැ. එතකොට මේ කතාවේ හැටියට මේ පාටියම නැත්නම් ඒ සාදයේ අවසානයේ හොඳින් මధుවිතෙන් සන්තරපණය වෙච්ච මේ 4 දෙනා නටනටා පාරි දිගට ගායනා කරන ගීතය තමයි අනෙක් යාළුවෝ 3 දෙනා ගායනා කරන ගීතය තමයි මේ එක යායේ කකා වැටි කියන ගීතය. දැන් මේ ගීතයේ පළමු කොටසින්ම ප්‍රේමකීර්ති කියන්නේ මොකද්ද කියලා බලමු. නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට සිටින නාඹරවස්සා. දැන් විවාහන පුද්ගලයා ඇත්තටම කරත්තයක බැඳපු ගොන්නාම්බෙක්ගේ තත්වයට පත් වෙන බව තමයි ඔහු මුලින්ම කියන්නේ. ඔන්න කසාදය පිළිබඳව ඔහුගේ තියෙන පළමුවෙනි උපහාසාත්මක නිර්වචනය. නාස්ලනුව දාලා කරත්තයක බඳින ගොන්නාම්බෙක්ගේ තත්වයට පත් වෙනවා මේ විවාහ වන පුද්ගලයා. ඊට පස්සේ කියවෙන්නේ ඒ වගේම අදහස් තමයි. තමන්ගේ බිරිඳගේ අවසරය නැතුව ලිඳටවත් යන්න බැරි තරමට හිරකාරයෙක් වෙනවලු. දත ගලවා අතේ තියා නුඹ නලවයි ඒ ළමයා. මොන විදිහට තමන්ව ඇය පාලනය කරනවද මට්ටු කරනවද කියන එක ඒ පදවලින් හොඳට ගම්ම්‍ය වෙනවා.
අවසාන අන්තරා කොටස හරිම බරසාරයි. මේක තමයි මේ ගීතයේ තියෙන බොහොම කියන්නේ අවසානයේදී දක්වනවා ඊ타ත්ම මේ සියලුම කාරණා කැටි කොටලා ඔහු බලවත් විදියට මෙන්න මේ ප්‍රකාශයක්. කසාදේ හරියට ලිඳකට වැටීමක් වගේ. කාගෙන්වත් උදව්වක් නැහැ. තමන් තනිවම ලින් කටින් ගොඩා යුතුයි. ඒ වගේම කසාදේ කියන්නේ තිත්ත බේතක් කියලා ඔහු අවසානයේ සඳහන් කරනවා. දැන් මේ සමස්ත ගීතය පුරාම පදයෙන් පදයට ඔහු මේ විවාහය නැත්නම් කසාදේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඊ타ත්ම උපහාසයෙන් යුතුව විස්තර කරනවා. දැන් මේ ගීතය තුලින් ප්‍රේමකීර්ති දල්විස් කසාදේ ගැන කියන මේ ප්‍රකාශය මම නම් 100%ක්ම නිවැරදි කියලා පිළිගන්නවා. අපිට පේන්න තියෙන මේ විවාහ වෙච්ච පවුල් තුල මේ කසාද බඳපු ජෝඩු තුල නැත්නම් මේ කුටුම්බ ඇතුලේ මේ අඹසැමියෝ බොහෝම මටසිල්ටු දෙට සුමුදු ලෙස මේ විවාහ ජීවිතය ගලා යන බවක් පිටතට පෙන්නුවට මේ හැම කසාදයකම අප්‍රමාණ ගැටලු ප්‍රශ්න තියෙනවා. මේවාට මුණ දෙන්න බැරි වුන් මොකද කරන්නේ? දික්කසාද වෙනවා. ඒ වුණාට අර සියලු ප්‍රශ්න බාධක නොගැලපීම් රළු පරළුකම් මැද්දේ ඒ කියන්නේ ඉවසන්න බැරි තරමට නොගැලපීම් තියෙනවා. දෙන්නම යක්ෂණියෝ වගේ දෙන්නම යක්ෂයෝ වගේ එක්කෙනෙක් යක්ෂයෙක් එක්කෙනෙක් දේවදූතයෙක් මේ විදිහේ මොන විදිහේ තත්වයන් මැද්දේ වුණත් දේවදූතයෝ දෙන්නෙක් එකට එකතු වෙලා හිටියත් මේ විවාහය තුල එතනත් මොකක් හෝ නොගැලපීම් තියෙනවා. ඒ නිසා මේ සේරම මැද්දේ වුණත් මේ විවාහ ජීවිතේ රැකගෙන මේ යන තෙක්ම ඉන්න එක තමයි වෙන් නොවි ඉන්න එක තමයි ඇත්තටම විවාහ ජීවිතය කියන්නේ. සරලව කිව්වොත් නොගැලපෙන දෙන්නෙක් සමාදානයෙන් වෙන් නොවි තමන්ගේ ජීවිතයේ අවසාන වනතුරු එකට කාලය එකට ගත කිරීම තමයි විවාහය කියලා කියන්නේ. නැතුව මේ දෙන්නෙක් මුළු ජීවිත කාලය පුරා සතුටින් සමාදානයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි විවාහය කියන්නේ. මෙන්න මේ පණිවිඩය ප්‍රේමකීර්ති දල්විස් හොඳට කියලා තියෙනවා. හැබැයි මේක හුඟක් විවාහ වෙන අය තේරුම් ගන්නේ නැහැ. ප්‍රේමකීර්ති අවසානයේ කියනවානේ මේ කසාදේ කියන ලිඳකට වැටීම. ඒතර ලිඳේ වැටිච්ච මිනිහා කොහොම හරි Tamanට කිසිම උදව්වක් නැතුව කාගෙන්වත් Taman ලින් කටින්ම ගොඩ එන්න ඕනේ. ඒ කියන්නේ Taman කොහොම හරි මේ විවාහ ජීවිතය රැක ගන්න ඕනේ කියන එක තමයි ඔහු කියන්නේ. ඒ නිසා මේ ගීතය තුළ බොහොම සාරගර්භ මේ උපහාසය තුළ වුණත් හොඳ පණිවිඩයක් ඔහු දෙනවා. කසාදේ කියන්නේ තිත්ත බේතක්. අපි බොන්න ඕන. නොබී ඉන්න බෑ. විසි කරන්න බෑ. අවසානයේ දක්වා අපි එකට ජීවත් විය යුතුයි කියන මේ ගැඹුරු පණිවිඩය තමයි ඔහු මේක තුළ කියන්නේ. නමුත් ඔහුගේ ජීවිතය තුළ පෞද්ගලිකව ගත්තොත් මේක කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඔහුට එහෙම ඉන්න පුළුවන් වුණාද කියලා. නමුත් ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ අර ගීතය තුළම තියෙනවා වගේ සමහර ලාවට මම අර කලින් සඳහන් කළා වගේ එහෙම සුහදව ඉන්න බැරි වෙනකොට වෙන වෙන අවස්ථා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ නොගැලපෙන දෙන්නේ එකට ජීවත් වීම තමයි කසාදේ කියලා කියන්නේ. ඔබට මොනවද හිතෙන්නේ? මම ෂෙල්ටන් මහසූරිය.